తీయడము අනේ යේ Hi මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩාක් ලොකු කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන් එන්නේ. මම හිතන්නේ මාස 5කට 6කට විතර පස්සේ මම අද හිතුවා මේකප් වීඩියෝ එකක් කරන්න. මොකද මම හැමදාම කරන්නේ හරිය simple makeup looks. මොකද මම heavy makeup වලට ගොඩක් කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මම හිතුවා අද shoot එකක් heavy makeup look එකක් create කරන්න. මේක හොඳයි සමහර පාඩි එකකට වගේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මම මගේ hair එක පිටිපස්සට කරලා දාගන්න බැඳලි හමුවන බබ දැන උන්නා අන්කින්දෙන් මං ගාව තියෙනවා මේ hair clips පාට අංකයාස මල් වලට. ඉතින් මල් clips තියෙන ගොඩක් මේ ඔක්කොම ගත්තේ තේමෝ එකකින්. මේක ශීන් මං හිතන්නේ මම මොයිස්චරයිසර් එක විදිහට පාවිච්චි කරන්නේ CeraVe එක. ඉස්සෙල්ලාම මම මොයිස්චරයිසර් එක ඇප්ලයි කරනවා මගේ සම්පූර්ණ මුහුණට. මම මේක හොඳට මුහුණ ඇප්ලයි කරගන්නවා මගේ මොයිස්චරයිසින් ක්‍රීම් එක. මගේ ඩාර්ක් සර්කල්ස් ලොකුවට නැහැ. ඒ චුට්ටක් විතර තියෙනවා කියලා මට දැනෙනවා. ඒක නිසා ඩර්මා එකේ මේ තියෙන ඩර්මා පැලට් එක තියෙන ඔරෙන්ජ් කලර් එක මේ පැලට් එක නැත්නම් ඔටසේ මේ ඔරෙන්ජ් කලර් එක පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඩාර්ක් සර්කල්ස් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඔරෙන්ජ් කලර් එකකින් එක කරෙක්ට් කරලා ඊවන් කරගන්න. ඉතින් අපි එහෙම කරමු. මගේ ගොඩාක් නැහැ. නැත්නම් මම ඇත්තම නැද්ද පේන්නේ නැහැ. මේ වගේ චූටි බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඔයගලන්ට අතින් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. හරිද? ඉස්සරලා ඔක්කොම බ්ලෙන්ඩ් කරේ අතින්. මොකද අපේ ඇඟේ තියෙන අපේ හීට් එකක්. එතකොට ඒකෙන් අපේ මේ යූස් කරන ප්‍රොඩක්ට්ස් හරියට ඒ උෂ්ණත්වයත් එක්ක ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. දැන් ඔයගලන්ට පේනව නේද? අර තිබ්බ ඩාර්ක් සර්කල්ස්, අර ඩාර්ක් ස්පොට්ස් ඔක්කොම පොඩක් අඩු වුණා. හොඳම වුණ නැහැ. අඩුම වුණ නැහැ. පොඩක් අඩු වුණා. දැන් මේකට මේ කොඩින් අපි ෆවුන්ඩේෂන් කන්සීලර්ස් ලාදී මේ ඔක්කොම අපේ ස්කින් එකම කලර් එකක් එනවා. දැන්වත් තියෙනවා දර මූණේ ලස්සන පැත්තක්. ලස්සන පැත්ත කියන ආස පැත්තක්. මගේ මූණේ මම ආස පැත්ත මේ පැත්ත. දකුණු පැත්ත. මම ආස නැහැ මේ පැත්ත පෙන්නන්න. මේ පැත්ත පෙන්නපෝ මම වෙන ළමෙක්. මට පේන්නේ මගේ මිරර් එක තියෙන ගොඩක් දුර. හරියට බ්ලෙන්ඩ් කරනවා දන්නේ නැහැ මම. පොඩක් ඔක්කොම ටික ඊවන් වුණා කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔයගලන්ට දැන් මේ පැලට් එකම තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේක කන්සීලර් එකක් විදිහට පාවිච්චි කරන්න. මේකේ ඔයගලන්ගේ ස්කින් කලර් එකෙන්ම මේ පොඩ්ඩක් තියෙන ටැන් පැචස් ටික ආයෙ කවර් අප් කරගන්න පුළුවන්. පොඩ්ඩක් වැඩියෙන් ගන්න ප්‍රමාණවල් අරගෙන ඇප්ලයි කරමු. එතකොට පොඩ්ඩක් හෙවි මේකප් ලුක් එකක් විදිහට එනවා. මම හිතුවා අද අලුත් දෙයක් try කරලා බලන්න. මොකද මම ඇත්තටම ඒක try කරේ නෑ. මොකද මම ආස එක ආස එක විදිහවල් වලට මේකප් කරන්න. ඉතින් මම ආස මගේ වෙනම විදිහකට. ඉතින් මම හිතුවා අලුත් විදියක් පොඩ්ඩක් try කරලා බලන්න. කැත වෙයිද දන්නේ නැහැ මේකප් එක. අපි බලමු කරලා. Revlon එකේ 600යි 375යි කියන numbers දෙක තමයි මම පාවිච්චි කරන්නේ මගේ foundation එක විදියට. මේකෙන් darkest shade එකෙන් පොඩ්ඩක් අරගෙන මේ color එකෙන් පොඩ්ඩක් වැඩියෙන් අරගන්නවා. මේ තියෙන මම ගත්ත ප්‍රමාණය මේක අරන් හොඳට mix කරනවා. මේක අතේම දාගෙන මික්ස් කරන්න. මොකද මම කිව්ව අපේ ඇඟේ හීට් එක තියෙනවා කියලා. එතකොට ඒකත් එක්ක ලස්සනට ෆවුන්ඩේෂන් එක මෙව වෙන. මොනවද වෙන්නේ මෙව්වා. ඊට පස්සේ ප්ලේ කරන්න. ලස්සන. මම වෙඩින් එකකටවත් මෙච්චර දාලා නැතුව මේකප්. දැන් මම බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරාදී කොයිම වෙලාවකවත් අදින්න එපා. උඩටවත් පල්ලහැටවත් අදින්න එපා. එහෙම ප්‍රෙස් කරන ගමන් බ්ලෙන්ඩ් කරන්න. එතකොට තමයි ලස්සන. මම ඔයගොල්ලන්ට කිව්වනේ මම අර දෙයක් ෂෙයා කර බලනවා කියලා. ඒ තමයි මම ගොඩක් දැකලා තියෙනවා. මේ ඇස් දෙක යට පොඩක් ලයිට් කලර් එකක් දානවා. මොකද වැඩිද මම. ඉතින් මම හිතුවා එහෙම දාලා බලන්න ලස්සනයිද කියලා. කොන්ටුවර් උත් කරමු. කොන්ටුවර් කරන්නේ ඩාර්කස්ට්ම ෂේඩ් එක අරගෙන. නෝස් එකට දැම්මම මම කවදාවත් කියන චූටිම කාලේ නෝස් කට් දැම්මා. මේ කාලෙකට පස්සේ තමයි මම මේ නෝස් කට් එක දැම්මේ. ලස්සනයි නේද? නෝස් පවුඩර් එක විදිහට පාවිච්චි කරන්නේ Revlon එකේ TL9 කියන පවුඩර් එක.
මේක මම ගත්තට මම මේක යූස් කරේ නැහැ. මේක බනානා ලෝස් පවුඩර් එක පලාඩියෝ එකේ. බ්ලැක් ඇමරිකන්ස්ලා මම දැකලා තියෙනවා මේ බනානා පවුඩර් එකකින් තමයි ඒගොල්ලෝ මේ අන්ඩර් අයිස් බේක් කරලා තියන්නේ. මම හිතුවා මේ මේකප් එකට අයිබ්‍රෝස් පොඩක් ඩාර්ක් කරන්න. මම සාමාන්‍යයෙන් ඩාර්ක් කරන්නේ නැහැ. මම හැමතිස්සම ඔයගොල්ලෝ දන්නවා නැචරල් විදියට තමයි මම අයිබ්‍රෝස් තියන්නේ. ඒත් මං අද හිතුවා පොඩක් හෙවි නිසා පොඩක් ඩාර්ක් පොඩක් මස්කාරා එකෙන් මම පොඩක් මේක ඩාර්ක් කරගන්නවා. ඊට පස්සේ ලයිට් කලර් ෆවුන්ඩේෂන් එකක් හරි කන්සීලර් එකකින් හරි ඔයගොල්ලන්ගේ බ්‍රෝස් දෙක නීට් කරගන්න මේ ෆ්ලැට් බ්‍රෂ් එකක් භාවිතා කරලා මම නීට් කරගෙන ඉන්නම්. නීට් කරාට 100% නීට් උන්නේ නැහැ. මොකද මගේ අයිබ්‍රෝ පෙන්සිල් එක මේ අවස්ථාවේ නැහැ. හරිද? මම හිතන්නේ මං ගිය තැනක අයිබ්‍රෝ පෙන්සිල් එක දාලා ඇවිල්ලා. ඉතින් මට මේ ෆිල් කරගන්න විදිහක් නැහැ. මෙන්න මේ ඒරියා එක පොඩක් ඇද වෙලා තියෙන මගේ බ්‍රෝස් දෙක. ඒක නිසා ඔයගොල්ලෝ කරද්දී හරි ලස්සනට කරගන්න. ඊට පස්සේ අයි මේකප් එක නිසා ලිඩ් එකට ලයිට් ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරන්න. මේ තියෙන මගේ අයිෂැඩෝ පැලට් එක LA කලර්ස් වල. කේ තියෙන බ්‍රවුන් ෂේඩ් එක මම කෝනර්ස් වලට ඇප්ලයි කරනවා. මට හිතෙනවා ආයේ ලයිට් කලර් එකකට යන්නේ නැතුව කෙලින්ම ග්ලිටර් ඇප්ලයි කරන්න. හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. පේනවනේ? මට පේන්නේ නැහැ. හරිද? ඔයාලට පේනවා කියලා මම හිතනවා. අයි කර්ල් එකෙන් lashes curl කරනවා. mascara apply කරනවා. ඒක apply කරලා eyeliner එකත් apply කරලා හම්බ වෙන්න. මේ පැත්ත දිග වුණා. ඒ නිසා පොඩ මේ පැත්ත දිග කරගත්තා. ඒක ලස්සනට තිබ්බා. ඊට පස්සේ මම බේක් කරන්න තිබ්බ පවුඩර්ස් ටික මූව් කරනවා. මේක යන්න නැති උදම අනේ ඔයාලටත් මෙහෙම ප්‍රශ්නයක් වුණොත් චූටි ටිෂු එකක් තෙමලා අරගෙන හැත් රිදෙනවා. මේ කළු පැල්ලම අයින් කරන්න. හරිද? ඉතින්නවා ඇහැගාවනේ. හරි සියුම් නැහැ. එතකොට ඕනකට තද කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න. හරිද? මේ විදියට තමයි අපේ මස්කාරා හරි මොන හරි ලයිනර් හරි මොන හරි හැම වැදුනොත් හොඳයි නේද ඔයගොල්ලන්ටත් දැනගන්න හම්බ වෙච්ච එක ගැන. ඊට පස්සේ පවුඩර් කරන්න. යේ හරි. මේ පලාඩියෝ එකේ මේ පවුඩර් එක නම් බනානා රෝස් පවුඩර් එක නම් ෂෝක් හොඳටම බේක් වෙනවා. හරි ලස්සනයි යන්නේ. හරි ලස්සන මේ අලන්න පස්සේ. හරි. I'm so happy. සිම්පල් විදියට ඔයගොල්ලන්ම ඇඳුමත් එක්ක ඔයගොල්ලන්ට අන්තිම ලුක් එක පෙන්නන්නම්. හරිද? ඒක නම් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. මංගා මේ දෙකක් තියෙනවා. හරිද? LA එකේ බ්‍රොන්ස් එකයි මේ පොඩක් ෂයින් බ්‍රොන්ස් එකක්. මේ ප්‍රෙස් පවුඩර් එකක්. ඔයගොල්ලන්ට මේ දෙක මම සාමාන්‍යයෙන් මේ දෙක පාවිච්චි කරන මගේ අර කොන්ටුර් එක පොඩක් ආයේ මේ ටච් කරගන්න. ඔයාලට එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඒක එහෙම පාවිච්චි කරමු. මේ නෝස් කට් කරලා දාන්නේ. මම නෝස් කට් දාන්නේ නැහැ. ඒත් මට එක්කෙනෙක් කිව්වා නෝස් කට් දාපුවම ලස්සනයි කියලා. මට නෙමෙයි ඒගොල්ලෝ දානවා කියලා ලස්සනයි කියලා දාන්න කිව්වා ඉතින්. ඉතින් ඒක නිසා තමයි දයාලා බැලුවේ. මට පොඩ්ඩක් හිම්මිස්සාව යාළුවනේ. මේ LA කලර්ස් වල yes LA කලර්ස් වල බ්‍රවුන්ස් එක මේක ෂයින් බ්‍රවුන්ස් එකක්. පේනවද? ලොකුට පේන්නේ නැහැ. මම හරි ආසයි මගේ මූණට. හෙවි වුණාට හරි ලස්සනට ලුක් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. සමහර කාලේ මේ දෙක විතරින් බ්ලෂ් ගානේ මම මෙහෙම කරලා මේ හරියට බ්ලෂ් කරනවා. මොකද එතකොට පොඩක් නැචරල් ලුක් එකක් එනවා. සහ මෙන්න මෙතෙන්ට බ්ලෂ් කරනවා, මෙතෙන්ට බ්ලෂ් කරනවා. ඔයාලට ඉතින් කැමති විදිහට බ්ලෂ් කරන්න පුළුවන්. මම ආසයි විදිහට බ්ලෂ් කරනවා. ගොඩක් කරන්නේ නැත්තම් පින්ක් බබෙක් වගේ තියෙන. highlighters ඕනේ නැහැ කියලා හිතනවා. ඉන්න ලිප්ස්ටික් කරගෙන ඉන්න. මට හිතුණා පොඩක් වෙනස් විදියකට ලිප් කලර් එක අඳින්න. ලයිට් කලර් එකකුයි ඩාර්ක් කලර් එකකුයි මික්ස් කරලා ලිප් කොම්බෝ එකක් අපි හදමු. මම දන්නේ නැහැ මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියලා. මම වෙනදාට ලිප් කොම්බෝ එකක් හදනවා මේ කලර් එකයි පොඩක් ලයිට් කලර් එකකුයි. ඒ කලර් එක නෑ දැන් මෙතන. මේ කලර්ස් තුනෙන් මොකක් හරි එකක්
මේකත් එක්ක මික්ස් කරලා බලමු ලිප් කොම්බෝ එකක් හදලා. මේක නමක් ගමක් නැහැ. හරිද? මේ මම දන්නේ නැහැ මට මේක හම්බ වෙච්ච එකක්. ඩාර්ක් කලර් එක ඇප්ලයි කරා, ලයිට් කලර් එක ඇප්ලයි කරලා බලමු කැත වෙයිද දන්නේ. අපි ඒකට පින් කරමු. ඒකුඩින් මේ පලාඩියෝ එකේ ස්කින් කියන කලර් එක. ස්කින්? ස්කින්. හොඳයි. හරිද? මේක තමයි ෆයිනල් ලුක් එක එතකොට. තවමුකුත් නෑනේ මම හිතන්නේ. ඔයගොල්ලන්ට පොඩි හෑර් ස්ටයිල් එකකුත් දාලා පෙන්නන්න. හරිද? ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ බෙල්ලි පාටයි මූණේ පාටයි ලොකු වෙනසක් නැහැ. එකම කලර් එක. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ලස්සනයිද කැතයිද? මට හිතුණා චුට්ටක් හයිලයිට් කරන්න. මේ හයිලයිට් එක විදිහට පාවිච්චි කරන්නේ Huda Beauty එකේ highlighter palette එක. ඔයගොල්ලෝ දෙයක් කියන්නද? ඒක මම ළඟදී නෝට් කරපු දෙයක්. කොණ්ඩෙන් කොණ්ඩෙට මගේ මූණ වෙනස් වෙනවා. මම වෙන ළමෙක් කියනද මෙහෙම ඉද්දි මෙයා හරිද? මෙහෙම ඉද්දි මෙයා. මෙහෙම ඉද්දි මෙහෙම. මෙහෙම ඉද්දි මෙහෙම ඉද්දි මෙහෙම ඉද්දි මෙහෙම. ඔයගොල්ලන්ට ඔව්ද නැද්ද කියලා කියන්න නැත්නම් මාගේ මානසික මම හිතන විදිය දන්නේ. එච්චරයි. ඔයාලා කියන්න ඔයාලා මොන විශාමිට දාස කියලා. ඉතින් මේක තමයි මම අද ක්‍රියේට් කරපු මේකප් ලුක් එක. මම හිතනවා ඔයගොල්ලෝ ආසයි කියලා සහ ඔයගොල්ලෝම පුංචිම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන් රික්වෙස්ට් කරන්නේ ඊළඟට මොකක්ද ඕන වීඩියෝ එක ඔයගොල්ලෝ ආස මොන වගේ වීඩියෝ එකක් කරනවටද කියලා. මගේ ඒක ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් thank you so much මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලවට. තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye bye. නුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්